තියලා ලස්සනයිනේ. ෂා. ඉතින් අද අපි අපේ ටීම් අවුටින් එක යන්නයි ලෑස්ති වෙන්නේ. කට්ටිය වැඩි ඉවර කරලා පික්මී එක යනකම් බලාගෙන ඉන්නවා. කයි ඉන්නවා? අතන ඉන්නවා අනිත් කොල්ලෝ ටික අපේ. මේ තමයි අපේ ට්‍රාන්ස්පෝර්ට් ඇසිස්ටන්ට් ඔක්කොම කතා කරලා ෂංගයියා ප්‍රයිස් එක කන්න යන්න බලාගෙන ඉන්නවා. අන්න අර අපිව වීඩියෝ කරලා කියන්නේ ඔය අපේ LMS ටීම් එකේ ඉසුරු අයියා. පිට්. ඉතින් කට්ටියම ගිහිල්ලා අපි විතරයි ඉන්නේ. වැඩ ඉවර කරලා වැඩ ඉවර නෑ නේද? සුපිරි වැඩ ටිකක් ලෝඩ් වෙලා තියෙන්නේ මොනවාර කියන්නද? මලීෂාත් ඉන්න මලීෂා යන්න. එන් අපිට කියන කතා මේ අවරන්න ඉතින්. අපි සැලෙන්නේ නැහැ. නැද්ද අදීෂ? අදීෂ නම් ලොකු වැඩක්. අදීෂ ඉතින් හවස ප්ලෑන් කරනවා මොකද වෙන්නේ කියලා නේ. ගන්න කොල්ලක් හොන්නේ ලස්සන. ඕන් ඉතින් කැමරාශයි. ඕන් ඉතින් ෆොටෝ එකක් ගන්න බෑ, වීඩියෝ එකක් ගන්න බෑ. වහ ගන්න වුණ. ඔය නළුවෙක් ඉන්නේ මේ. ආයිෂ් පාඩ හිනා. ආනා. නමෝම සියලු දෙනා ව්‍යවස්ථාවේදී දකුණු කකුල පෙරට තියලා ප්‍රස්තිය යනවා. කොහෙන්ද මන්ද එකපාරට වැස්සක් කඩාපාත් වුණා. ඉතින් අපි පික්මිය කෙනකම් බලාගෙන ඉන්නවා. ආවා කට්ටිය නගින්න යන්නේ. ඉතින් අපි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ ලයිට් හවුස් ගැලී එකට. අපේ කාර්තුවකට වරක් හම්බෙන ටීම් අවුට් එකේ තමයි අපි මේ විදිහට භුක්ති විඳින්න යන්නේ. කොල්ල සෙට් එකේ ඉන්නවා ඔළුව ඇත්තේ අදලා. අපෝ තව ඊට ඇති අරහටත් දාගෙන ගියා. කලුවරින්න පේනවා අඩුයි කමන්නේ අපි ඉතින් යනවා මේ ගාලු පාරේ යන්නේ. පොඩ වගේ. ජමල් තඩි බොරුවක් අතාරිනවා. දීරකට බොරු ටිකක් කියලා දෙනවා. So we came here Lighthouse Galley. Lighthouse එකට ආවා. ඔන්න අපි යනවා ෆොටෝ එකක් ගන්න. දෙන්න ඇවිල්ලත් ඉවරයි. මම ඉතින් ෆොටෝ එකක් ගමු කිව්වා මෙතනට කියලා කට්ටියට ලැජ්ජායි බයයි ඔක්කොමත් එක්ක ඉතින් මගේ ආසාව හරි ගියේ නැහැ. මට ඉතින් මූලාසනය හම්බුණා. ඉතින් මම තමයි අද හෙඩ් ටේබල් එක හෙඩ් කරන්නේ. අක්කා කොනගුණා කට්ටියක් නැහැ. ඉතින් යාලා ගිහිල්ලා වෙන වැඩවලට එළියට. ඉතින් it has a good view. කෑම ගැන කොහොමද කියලා අපි කියන්නම් කෑම ආවම. හරි දැන් හරි කියන්න ඕන හරි. කරකවන්න ඕන නැහැ කියන්න. මම මුලාසනේ මුලාසනාරුවල වෙන්නවා. ඉතින් අපේ ලොකුවක් මක්කා ඉන්නවා. එන්න අක්කා මුලාසනට ආවේ නැහැ. ඉතින් මම මිනිස්සුන්ට ගත්තා මුලාසන. අපේ ටීම් එකේ අනිත් සමාජිකයෝ ඉන්නවා. දැන් අපි කැමරා තෝරන අවස්ථාව කැමරා ශෛලම් වෙලා ඉන්නවා. ඔයින් අයලා තාම ඇවිල්ලා ඉන්නේ යාලගේ වැඩි ඉවර කරලා අපි තාම කැමරා ඔඩ කරේ නැහැ පොඩ්ඩක් වෙලා ගියා. මේ ළමයා තමයි වීඩියෝ කරලා දුන්නේ මම. ලස්සනයිනේ. ෂා. ඉතින් හැමෝම බෙදාගත්තා. මං අන්තිමට ඉන්නේ මට තමයි මේ ඔක්කොම ඉතුරු ටික කන්න තියෙන්නේ. ඉතින් කොහොමද මගේ ටිකිරි මොලේ? යනට දෙන්නේ. සියල්ලෝ දැන් කන්න යන්නේ. ඉතින් සාර්ථකව පළවෙනි වටේ අවසන් කිරීමෙන් අනතුරුව දෙවන වටය සඳහා සියලු දෙනා සූදානම්. පෙරසේ මම අන්තිමටම කන්නේ. මෙයාලා ඉතින් කට්ටිය ඉවර කරලා මේ තියෙන ඉවර කරපුවා. පූස්යාලුවෙකුත් ඉන්න. යාට අපි කට්ටක් දෙමු. ශංගයි ඉතින් මට කියනවා කනවා විතරක් නෙමෙයි මල්ලි වීඩියෝ කරන දාන්න මේ කණ්ඩත් ඕන හොඳට කියලා. කට්ටිය ආවේ නම් ඉතින් ආය හාල් මිටි පිටින් කනවා කියලා ඒ වුණාට බලන්න මේ නූඩ්ල්ස් එක කා ගන්න බෑ මුට්ට මේ. පණ නැහැ කා. අනිත් එකයි කියයි මුට පණ නැහැ. මේ මෙයාලගේ බඩ පිරිලා. නවතරන් ඒ මතරින් නැහැ. ඉසුරියක්වත් අමාරුවෙන් කනවා කාරණා අතහැරලා දැන් TikTok එකක් බලන්න. මෙයාලා නම් ඉතින් අපරාධ කියන්නේ බෑ ඔක්කොම ඉවර කරා.
ඉතින් කාලේ වැඩි වෙලා අක්කත් එක මලක් කඩනවා. ඒ බඩ පුතු වැඩියක් ඉන්නවද මන්ද බඩ. මේ පුතු වැඩියක් ඉන්නවද ඔය බඩ. කවින් අයියා ඉතින් අපිට ෆිල්ම් පෙන්නනවා. නාගි කඩාරම් බලන් ඉන්නවා. කවින් අයියා එයාගේ ලස්සන ට්‍රිප් එක වීඩියෝ එකක් ඔය පෙන්නන්නේ. පොඩි ගොඩක් යනවා. කට්ටියට කාලේ වැඩි වෙලා එල සියල්ල සතරින් විසිර යන්න යන්නේ. විසංග කියන ඉතින් ගියා දැන් කලින්ම එයාට පික්මි බයික් එක ඇවිල්ලා. අපිත් ඉතින් යන්න දැන්. සියල්ල සතරින් විසිර ගියෝ අවසානෙට. විසිර ගියා කියවට ඉතින් අපි කට්ටිය එකට යන්නේ. ඔන්න ඔහමයි අපේ ටීම් අවුටින් එක ගියේ. අලුත් වීඩියෝ එකකින් එනකන් ඉතින් පරණ ඒවා ටික බලලා channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.